A-level results ඇවිල්ලා දැන් A-level වලින් පස්සේ මොකක්ද කරන්න කියලා හිතන තීරණ ගන්න කල්පනා කරන කාලේ පටන් ගත්තා. ඔයා ගන්න තීරණය මොන જાතියේ තීරණයක් වුණත්, ඒ කියන්නේ කැම්පස් යනවා, උසස් අධ්‍යාපන ආයතනයකට යනවා, ටෙක් එකකට ATI එකට ජොයින් වෙනවා, රට යනවා, රස්සාවක් කරනවා, මේ මොන જાතියේ තීරණයක් ගත්තත් ඒ තීරණය වෙනදා ගන්න කලින් අවුරුදු වල ගත්ත තීරණය වලට වඩා ටිකක් වැඩිපුර චැලෙන්ජ් එකක් තියෙන තීරණයක්. හේතුව ලෝකෙ පොඩ්ඩක් මේ දවස්වල ආందోලනාත්මක දේවල් වෙනවා වගේම ඔයාලා හැමෝම දන්නවා ඇති ජෙනරේටිව් AI කෘත්‍රිම බුද්ධිය ලෝකයේ රස්සාවලට සෑහෙන්න බලපාන්න පටන් අරන් තියෙනවා. ඔයාලා අද A level ඉවරලා යම් කිසි උසස් අධ්‍යාපන ආයතනයකට නැත්නම් වෙනත් ආයතනයකට ගියත් ඒ අධ්‍යාපන කටයුතු ඉවර කරලා ඔයාලා සමාජයට එන්නේ තව අවුරුදු 3-4කින්නේ. ඒ කියන්නේ 2028 29 වෙද්දී. 2030 විතර වෙද්දී මේ ලෝකෙ කොයි වගේ වෙයිද? දැනට තියෙන ප්‍රෙඩික්ෂන්ස් අනුව කෘත්‍රිම බුද්ධිය AI වලට පුළුවන් වෙනවලු අපි කරන රස්සාවලින් 50%ක් 70ක් විතර ඔටෝමේට් කරන්න. ඒ කියන්නේ ඔයාලා ගිහිල්ලා ඉගෙනගෙන එද්දී ඒ ඉගෙනගෙන ආපු දෙයින් කරන රස්සාවෙන් 50%ක් 70ක් විතර AI ඒජන්ට් කෙනෙක්ට කරන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා ඇති අපි නිකම්ම රිප්ලේස් වෙන්න ලොකු chance එකක් තියෙනවා කියලා. එහෙනම් දැන් තවදුරටත් අපි කරන්න ඕනේ employable වෙන්න try කරන එක නෙවෙයි. irreplaceable වෙන්න try කරන එක. ඉතින් අපිව රිප්ලේස් කරන්න අමාරු වෙන්නේ කොහොමද කියලා හිතන එක. ඒකයි වෙන අවුරුදු වල ගත්ත තීරණ වලට වඩා මේ අවුරුද්දේ ඉඳන් ගන්න තීරණ ටිකක් දරුණු චැලෙන්ජිං වෙන්නේ. අපි තීරණ කරා ඉන්ඩස්ට්‍රි එකේ කට්ටියත් එකතු කරගෙන මේ A level ඉවර කරපු අපේ නංගිලා මල්ලිලාට ඒ තීරණ ගන්න බලන් ඉන්න නෑදෑ හිතවතුන්ට පවුලේ උදවියට පොඩි උදව්වක් පොඩි අපේ අදහසකුත් එකතු කරන්න. අපි හිතනවා එතකොට මේ එන සති දෙක තුනේ ඔයාලගේ ගන්න තීරණයට ටිකක් වැලියු එකක් ඇඩ් කරන්න අපිටත් පුළුවන් වෙයි කියලා. අපි මේ වැඩේ දිනපතා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ඉඳන් අපි දිනපතා කතා කරමු විවිධ ක්ෂේත්‍රවල ඉන්න ප්‍රවීණයොත් එක්ක A level වලින් පස්සේ මේ ගන්න තීරණය කොයි වගේ තීරණයක් වෙන්න ඕනේද කියලා. මොකද 2029-30 කියන අවුරුද්ද ගොඩක් ඈතක නෙමෙයි තියෙන්නේ. ඒ ළඟ එන අනාගතයට ඔයාලා අදම තීරණයක් ගත්තේ නැත්නම්, හරි තීරණයක් ගත්තේ නැත්නම් ඒ එන 2030 අවුරුද්ද එච්චර සුන්දර එකක් නොවේ කියලායි අපිට හිතෙන්නේ. එහෙනම් ඒ එන චැලෙන්ජ් එකට අපි අදම ලෑස්ති වෙමු. එහෙනම් අපි ආයෙත් හම්බෙමු හෙට ඉඳන්.